ඔයාලා දන්නවද ඉතාලියේ පාදව නගරේ 1231 නැති වෙච්ච කෙනෙක්ගේ දිවක් කිසිම පිරිහීමකටපත් නොවි එහෙමම තියනවා දැක බලා ගන්න පුළුවන් කියලා. මම මේ කතා කරන්නේ හාස්කම් ගොඩක් තියෙනවයි කියන සාන්ත අන්තෝනි මුනිතුමාගේ පල්ලිය ගැන. මේ පල්ලියට කියන්නේ බසිලිකා ඩි සන්තන්තෝනියෝ කියලා. අවුරුද්ද පුරාවට මේ පල්ලියට බැතිමතුන් ගොඩක් ඇදී එනවා. හැබැයි කවුද ඇත්තටම මේ අන්තෝනි මුනිතුමා කියන්නේ? අන්තෝනි මුනිතුමා ඉතාලියේ ගොඩක් අදහැව්වට ඔහු ඉපදිලා තියෙන්නේ පෘතුගාලයේ ලිස්බන් නගරේ. ආගම හදාරන්න තමයි ඔහු පසු කාලීනව ඉතාලියට ඇවිත් තියෙන්නේ. ඔහු ගෙවපු කෙටි ජීවිත කාලයේදී හාස්කම් රැසක් කළ බවට තමයි පොත්වල සඳහන් වෙන්නේ. ඒයින් එකක් තමයි ගොඩක් තැන්වල ඔහු දරුවෙක් වඩාගෙන ඉන්න ඡායාරූපයේ නිරූපණය කරලා තියෙන්නේ. ඒ කතාවට අනුව ඔහු අලුත ඉපදිච්ච දරුවෙක්ට කතා කරන්න වරම් අරන් දීලා තියෙනවා. කාම මිත්‍රාචාරය සම්බන්ධව බොරු චෝදනා එල්ලවලා තියෙන දරුවගේ මව නිර්දෝෂී කියලා දරුවට ඔප්පු කරන්න ඉඩ දෙන්න. 1231 35 වෙනි වියෙන් තමයි ඔහු මිය ගිහින් තියෙන්නේ පාදවා නගරේ. අවුරුද්දකට වැඩිය අඩු කාලෙකින් තමයි ඔහු ශුද්ධ සාන්තවරයෙක් බවට පත් කරලා තියෙන්නේ. ඔහු මිය ගිහින් අවුරුදු 32කට පස්සේ ඔහුගේ දේහය තැන්පත් කරලා තියෙන පෙට්ටිය වෙනස් කරන්න පෙට්ටිය ඇරිහම ඇටකටු ඔක්කොම දියවි ගිහින් තිබුණත් ඔහුගේ දිව රෝස පාටට ජීවමානීව තිබිලා තියෙනවා. ඉතින් අද මේ පල්ලියේ ඔහුගේ දේහයට අමතරව ඔහු නිතරම ඇඳ ඇඳුම වෙනම ඔහුගේ දිව ස්වර තන්තු එතකොට නිකට බැතිමුතුන්ට නරඹන්න පුළුවන් විදිහට සකස් කරලා තියෙනවා. ඉතින් පුංචි දරුවන්ගේ ආරක්ෂාවට සනීප තත්ත්වවලින් පෙළෙන මිනිස්සුන්ට හරි වැදගත් දෙයක් නැති වුණාම ඒක හොයාගන්න අලුත් ගේකට යද්දී අලුත් කාර් එකක් ගද්දී ව්‍යාපාරයක් පටන් ගද්දී මෙන්න මේ වගේ දේවල් වලට පිහිට පතාගෙන සාන්ත අන්තෝනිතුමාගේ පල්ලියට බැතිමුතුන් ගොඩක් ඇදී එනවා. ඉතින් ඔයාලත් කැමති නම් මේ වගේ හිස්ටොරිකල් එහෙමත් නැත්නම් ලෝකෙ ගැන තොරතුරු දැනගන්න අනිවාර්යෙන් වන්ඩර්ලස් ජීවිතේ පේජ් එක ෆලෝ කරලා තියාගන්න. බයි වන්ඩර්ලස්.